ඉස්සෙල් ඩුංගුව ෆැමිලි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම අද ගෙනල්ලා තියෙන්නේ යාළුවනේ World Defender mode කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එක. යාළුවනේ මම පල්ලෙහෙන් බලන්න ඔයාලා මං ඇනිමි එකක් ගෙනාවා. ඒ ඇනිමි එක බලන්නේ කියලා මං ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒයි කියලා කිව්වොත් ඒකේ views අඩු නිසා අද යම් වීඩියෝ එක. කලින් එපිසෝඩ් එක යාළුවනේ නතර උනේ සෝෂෙන් එකපාරම බය වුණානේ සෝමියාව හා බායිහාව දකීවි කියලා. ඒත් යාළුවනේ ඒ දෙන්න එතන හිටියේ නැහැ. අපේ සෝෂෙන්ගේ වෙන්න ඉන්න බිරිඳ කියනවා මට ඔයාව තමයි ඕනේ, මට වෙන කෙනෙක් කසාද බඳින්න බෑ, මගේ තාත්තා වෙන කෙනෙක් කසාද බඳින්න හදනවා. ඒත් එකම අපේ සෝෂෙන්ට කිස් එකක් දෙනවා. ඒත් එකම අපේ සෝෂෙන්නුත් එකපාරම බය වෙනවා. ඒත් එකම මේ ගෑන් ළමයාගේ තාත්තා ඇවිල්ලා මේ අපේ ගෑන් ළමයාව ඇදගෙන යනවා. ඒත් එකම මේ ගෑන් ළමයා විවාහ කරලා දෙන්න හදන්නේ මෙන්න මේ කොල්ලට. මේ කොල්ල යාළුවනේ මේ පැත්තේ ඉන්න දක්ෂතම කඩු ශිල්පියා. ඒ කියන්නේ දක්ෂතම බලවත් කෙනා. සල්ලි වලින් කිසිම අඩුපාඩුවක් නැtei කියලා තාත්තා කියනවා. ඒත් එකම මේ ගෑන් ළමයා කියනවා මට නම් මෙයාව බඳින්න බෑ, සෝෂියන් විතරයි මට බඳින්න පුළුවන් කියලා. ඒත් එකම යාළුවනේ මේ අපේ මේ ගෑන් ළමයාගේ තාත්තට තරහා ගිහලා කනේ බරක් ගන්න හදන. මේ ගෑල් අර කොල්ල නවත්තනවා. ඒත් එකම සෝෂියන් මෙතනට එනකොට මේ ගෑන් ළමයාත් සෝෂියන්ගේ ගාවට යනවා. ඒත් එකම තාත්තා මෙතනින් ඈත වෙනවා. ආත්මීය නහර නැති කෙනෙක්ට කිසිදු බලයක් නැහැ. ඒක නිසා ඒ පැත්තට ඇදලා දැම්මා. ඒත් එකම කෙනෙක් කියනවා ආත්මීය නහර නැති කෙනාට කිසිම ගෞරවයක් නැහැ. ඒත් එක්කම කුලයෙන් අයින් කරපු කෙනෙක්ට කිසිම වැඩකුත් නැහැ. අර කොල්ලගේ තාත්තා තමයි යාළුවනේ මේ ඉන්නේ. ඒත් එක්කම අපේ සෝෂියන්ගේ තාත්තා තමයි මේ ඉන්නේ. ඒත් එක්කම සෝෂියන්ගේ තාත්තා කියනවා මේ මං කුලයෙන් එළියට දාලා නැහැ, මේ මගේම පුතා තමයි. ඒත් එක්කම සෝෂියන්ගේ තාත්තා කියනවා ඔයාට ආත්මීය නහර නැති කෙනෙක්ට මගේ පුතාව විවාහ කරලා දෙන්න බෑ. ඒත් එකම අපේ සෝෂියන් කියනවා මට ආත්මීය නහර තියෙනවා, එහෙනම් ඔයාගේ ආත්මීය නහර පෙන්වන්නේ කියලා මේ දෙන්න සටන් කරන්න තමයි හදන්නේ. ඒත් එක්කම අපේ සෝෂියන්ගේ තාත්තත් බලන් ඉන්නවා. ඒත් එක්කම යාළුවනේ මේ දෙන්නා දැන් සටන් කරන්න තමයි හදන්නේ. එහෙනම් යාළුවනේ මගේ අද එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරන්නේ කියලා මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න.